සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔන්න ඕගොල්ලොන්ට අදත් මං අරගෙන ඇවිල්ලා තියෙනවා ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එකක්. ඉතින් ඕගොල්ලොන්ට අද මං කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට තියෙන ෆොටෝ එකක් කොහොමද මෙන්න මේ විදිහට හදාගන්නේ කියලා. ඉතින් වෙනද වගේම මේකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Lightroom කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ඇප් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ගැලරි එකේ තියෙන ෆොටෝ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් ඔයගොල්ලන්ට එඩිට් කරන්න අවශ්‍ය ෆොටෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අද මම එඩිට් කරන්න යන්නේ මෙන්න මේ ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එක මම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතන පේනවා ඉතින් ඔයගොල්ලන්ට එඩිට් කියලා දිනවා. මේ එඩිට් කියන එකට යන්න. මේකේ ඔයගොල්ලෝ එඩිට් කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන ලයිට් කියලා දිනවා. ඉතින් මේ ලයිට් කියන එක යටතේ මෙන්න මේ වගේ ටූල් ටිකක් තියෙනවා. මේකේ මම මෙන්න මේ එක්ස්පෝසර් කියන එක 28කට වැඩි කරගන්නවා. ඊට පස්සේ මේක මේ පහළට තියෙන යද්දි තියෙනවා කන්ට්‍රාස්ට් කියලා. මේ කන්ට්‍රාස්ට් කියන එකත් මම 5කට වැඩි කරගන්නවා. එතකොට මේක හයිලයිට් කියන එක මම 57කට අඩු කරගන්නවා. ෂැඩෝ කියන එක 19කට වැඩි කරගන්නවා. එතකොට මේක වයිට් කියන එක 34කට අඩු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන බ්ලැක් කියලා තියෙනවා. මේ බ්ලැක් කියන එක 29කට අඩු කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝට මෙන්න මෙතන උඩ පේනවා කර්ව් කියලා තියෙනවා. ඉතින් මේ කර්ව් කියන එකට යන්න. මේකේ ඔයගොල්ලෝට මෙන්න මේ සුදු පාටයකට ගිහිල්ලා ඒකෙන් මම මෙන්න මේ හදන විදිහට ඔයගොල්ලොත් හදාගන්න. ඊට පස්සේ මේ කොළ පාටයකට යන්න. ඒකෙත් ඔයගොල්ලෝ අර විදිහටම මෙන්න මේ විදිහටම හදනවා වගේ හදාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඩන් දෙන්න. මෙතන ඩන් දීලා ඔයගොල්ලෝ මෙන්න මේ කලර් කියන එකට යන්න. මේකේ මෙන්න මේ ටින්ට් කියන එක 9කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන වයිබ්‍රන්ස් කියලා තියෙනවා. මේ වයිබ්‍රන්ස් කියන එක 14කට වැඩි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා ඉතින් ග්‍රේඩින් කියලා තියෙනවා. මේ ග්‍රේඩින් කියන එකට යන්න. මේ ග්‍රේඩින් කියන එකට ගිහින් ඔයගොල්ලෝ මෙන්න මේ පළවෙනිට තියෙන එක, ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ මං කරනවා වගේ මෙන්න මේ ගානට තියාගන්න. ඒ කියන්නේ මේ නිල් පාට, ලා නිල් පාටයි නිල් පාටයි මැද වගේ මෙන්න මේක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි එකට යන්න. දෙවෙනි එකෙත් ඔයගොල්ලෝ මේක මෙන්න මේ ගානට තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකේ ඒකම මෙන්න මේ ගානට තියාගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ තුන මෙන්න මේ විදිහට, ඒ කියන්නේ පළවෙනි එක මෙන්න මෙතන, දෙවෙනි එක මෙතන, තුන්වෙනි එක මෙන්න මෙතන මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඩන් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් මික්ස් කියන එකට යන්න. ඉතින් මේ මික්ස් කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ පළවෙනියටම මේකේ මෙන්න මේ කොළ පාටකට ගිහින් ඒක මෙන්න මේ ගානට වැඩි කරගන්න. 83කට වැඩි කරගන්න. ඊට පස්සේ මේකේ හිව් එක මේකේ සැචුරේෂන් එක 83කට වැඩි කරගන්න. මේකේ හිව් එක 14කට අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන නිල් පාටයකට යන්න. මේකේ නිල් පාට එක ඔයගොල්ලෝ 90කට වැඩි කරගන්න. නෑ 89කට වැඩි කරගන්න. සැචුරේෂන් එක ඒකේ හිව් එක 52කට අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් කහ පාටකට යන්න. මේ කහ පාටකට ගිහින් ඔයගොල්ලෝ මේක 70කට අඩු කරන්න. මේකේ සැචුරේෂන් එක 70කට අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ තැඹිලි පාටකට ගිහින් ඒකේ ඔයගොල්ලෝ සැචුරේෂන් එක 20කට අඩු කරගන්න. මේකේ ලුමිනන්ස් කියලා තියෙන එක 12කට වැඩි කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ආයෙ මෙන්න මේ කොළ පාටකට ගිහින් ඔයගොල්ලෝ මේ කොළ පාටේ හිව් එක පොඩ්ඩක් මම වෙනස් කරගන්නවා. හිව් එක ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට 12කට වැඩි කරගන්න එකේ. ඊට පස්සේ හරි මෙන්න මෙතනින් ඩන් දෙන්න. ඩන් දීලා මෙන්න මෙතන ඉෆෙක්ට් කියන එකට යන්න. මේ ඉෆෙක්ට් කියන එකේ මෙන්න මේ ටෙක්ස්චර් කියන එක 31කට වැඩි කරගන්න.
ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා ක්ලැරිටි කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ 36කට අඩු කරගන්න. මේ ඩෑන්ස් කියන එක 15කට වැඩි කරගන්න. හරි ඉතින් යාළුවනේ මේ තියෙන අපි අද එඩිට් කරගත්ත ෆොටෝ එක. ඉතින් මේ තියෙන අපි එඩිට් කරන්න ගත්ත ෆොටෝ එක. ඉතින් මේ තියෙන අපි එඩිට් කරගත්ත ෆොටෝ එක. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් ඔයගොල්ලෝගේ ෆොටෝ වලටත් දාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට මෙන්න මේ ෆොටෝ එක ගැලරි එකට ඔයගොල්ලන්ට සේව් කරගන්න ඉතින් මම කියන්නම්. මෙන්න මෙතන උඩ තියෙනවා share icon එක මේක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා save copy to device කියලා. ඉතින් මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගැලරි එකට මේ ෆොටෝ එක සේව් වෙනවා. හොඳයි ඉතින් මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහටත් නරඹන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු සියලුම දෙනාට සුබ දවසක්.